අද මට හරිම සන්තෝෂ දවසක්. ගයිස් මම අද යනවා එයාපෝට් එකට අපේ අම්මව ගන්න. ඉතින් අම්මව මං කටාරකට එක්ක එන්නයි හදන්නේ. මට තියෙන ප්‍රශ්නේ මේ අම්මා එළියට බෑලා එන තැන හොයාගෙන ඉඳි කියන ප්‍රශ්නේ තමයි පොඩ්ඩක් ඒකයි මාත් මේ වන්ට මේ සැකෙන් ඉන්නේ. ඉතින් අම්මා හම්බුන ගමන් ඔයාලත් එක්ක හම්බෙන්න මම කොහොමද අම්මාව කටාරකට එක්කාවේ කියන හැටි ඊළඟ වීඩියෝ එකේදී පෙන්නන්න. ඉතින් මම මෙට්‍රෝ එකේ තමයි ආවේ එයාපෝට් එකට යන්න. මගේ යාළුවෙක් ඉන්නවා ෆ්‍රී සෝන් එක කියලා තියෙනවා මේ මෙට්‍රෝ ස්ටේෂන් එකක් එයාපෝට් එකට ස්ටේෂන් දෙකකට කලින්. ඉතින් එයා කිව්වා එතන ඉන්න එයා එන්නම් කියලා මාව ගන්න. ඉතින් මා යාළුවා යන්න හදන්නේ තාම මේ යාළුවා වෙනකන් තමයි ඉන්නේ. ඉතින් එයාපෝට් එකට යනවා නම් මේ රටේ මෙට්‍රෝ එකේම යන්නත් පුළුවන්. ඉතින් මේ අම්මව එක්ක එන්න හින්දා මං යාළුවත් එක්කම යනවා. මම ෆ්‍රී සෝන් එකෙන් බැස්සා. ඉතින් කියන්න තියෙන මේකයි මං අම්මව එක්ක අම්මට දැම්මේ වීසා හායා වීසා. කියන්නේ B1 වීසා එකේ වීසා එක කොහොමද ඔයාලගේ අම්මවත් තාත්තවත් කටාරකට ගෙන්න ගන්නේ කියන එක ගැන මම ඔයාලට විස්තර කියනවා. මම පොඩ්ඩක් එක්සයිටඩ් වෙන්නේ මොකද මේ එයා එන්නේ එංගලන්ත ඉඳලා. මොකද වැරදිලා එයාගේ බෑග් එකට මේ අපේ අයියා විස්කි බෝතලයක් දාලා තියෙනවා. ඒක කෙලින්ම ලංකාවට යවන්න කියලා හිතාගෙන කටාරගේ රූල් එකක් තියෙනවා එද්දි ඇල්කොහොල් අරන් එන්න බෑ කියලා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. බෝතලෙකින් ෂුවර් එකටම එතන ඉන්න කෙනෙකුට දීලා තමයි එන්න වෙන්නේ. ඉතින් අම්මව හම්බුන ගමන් මං ඉතුරු විස්තර ටික කියන්න. මගේ යාළුවා තාම නෑ 5ට තමයි ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්නේ. ඉතින් ওই වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන ඉතින් එළියට එද්දී 6වත් එයි. දැන්ට ෆ්‍රී සෝන් එකේ තමයි ඉන්නේ. විශේෂයෙන්ම කටාර වලට එනවා නම් ඇල්කොහොල් තමයි අරන් ඉන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඔයාලගේ කවුරු හරි ඉතින් බසුත් තියෙනවා මේ ට්‍රාන්ස්පෝර්ට් නම් ඉතින් Tamanටම වාහනයක් කියලා අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් කටාරයකට. මොකද මෙට්‍රෝ තියෙනවා හැමතැනම. මේ පැත්තෙන් මේ එයාපෝට් එකට යන මෙට්‍රෝ එක තමයි පොළොව යටින් යන්නේ නැත්තේ. ඔයාලට එයාපෝට් වක්‍ර පැත්තට ආවොත් මෙට්‍රෝ එක එළියෙන් යනවා බලා ගන්න පුළුවන්. එළිය බලා ගන්න පුළුවන්. නැත්නම් අනිත් පැත්තවල මෙට්‍රෝ ඔක්කොම පොළොව යටින් තමයි මේ යන්නේ. මේ කතාම නැහැ. දැන් මට තියෙන ප්‍රශ්නේ මේ අම්මා බැහැලා කටාර් කියලා මේ ඩුබයි ෆ්ලයිට් එකට නගින්න දන්නෙත් නැහැ. ඊයස්සේ අර බෝතලෙකුත් දාගෙනනේ අර ඈතින් මේ ට්‍රේන් එකක් එනවා. අන්න ට්‍රේන් එකේම හරි මේ එයාපෝට් එකට යන්න හිතලා තියෙන්නේ. බලමු කොහොමත් එළියට එද්දී 6 විතර වෙනවා. ඉතින් මැද පෙරදිග වගේ රටකට ඉතින් තමන්ගේ දෙමාපියෝ ගෙන්න ගන්න හම්බෙන එක ලොකු දෙයක් ඉතින්. ඉතින් දැන් කටාර වලින් ඔයාගේ අම්මා තාත්තවත් එහෙම නැත්නම් ඔයාගේ යාළුවාවත් හායා වීසා වලට ඔයාට කටාර ID එක තියෙනවා නම් ගෙන්න ගන්න පුළුවන්. තව මෙට්‍රෝ එකක් එනවා නැති ඔයාලට පේනවා ඇතිනේ. යාළුවා ඇවිල්ලා ඉන්නේ. දැන් හරි. පොර අලුපාර වාහනේ පොරගේ. යාළුවා කියලා පුට් සයිකලයක් තියෙන්නේ. ඌත් එක තමයි යන්න හදන්නේ. පුට් සයිකලයක් වෙනානේ. ඊට පැත්තේ වාහනේ ඉතින් ඌ ෂුවර් එකටම මගේ යාළුවා තමයි. ඌ තමයි හෙඩ් එකක් ගැහුවා කලින්. එහෙනම් මම එයාපෝට් එකට ගිහිල්ලාම මේ දෙයිනේ කියලා අම්මට කිසිම කරදරයක් නැතුව එළියට එන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන වාහනේ නගින්න. යාළුවා තමයි ඉන්නේ. දෙයිනේගේ යාළුවා ආවා. මම ෆ්‍රී සෝන් එකෙන් බෑලා දැන් එයාපෝට් එකට යන ගමන් ඇත්තට දැන් නම් අම්මා ලෑන්ඩ් කරලා ඇති. මන්චෙස්ටර් වලින් ඇවිල්ලා තියෙන්නේ උදේ 8:00ට කටාරයකට දෝහර ලෑන්ඩ් කරද්දී 5:00 කියලා තමයි කිව්වේ. 5 කියලා තමයි කිව්වේ. ඕම ඉන්න. අම්මා බලනකම් මම මේ බය වෙලා ඉන්නේ. මේක කාගේ එයාපෝට් එකද? රජාට යන්න වෙනම එයාපෝට් එකක් තියෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. එයාට එයාගේ පවුලට යන්න තියෙන එයාපෝට් එක තමයි මේ තියෙන්නේ. අපි දෙන්නම යන්නේ ඉතින්. මම මොකද එළියට එන තැන දන්නෙත් නැහැ.
ටර්මිනල් එක අහගන්න වෙනව නේද? මේක VIP නෝ. හහා දෙයිනේ කියලා එයාපෝට් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ. අම්මා පොඩ්ඩක් බය වෙලා ඇති ඔය කිව්වට. මේ මෙට්‍රෝ එක ආවම මෙතන වෙනවද? අර එන්නේ උඩ පාලම. අරකට ආවා ගියානේ. ගයිස් මෙන්න මම කිව්වේ කලින් එකයි මෙට්‍රෝ එක ආවම කෙලින්ම ඔයාලට එයාපෝට් එකටම එන්න පුළුවන් ඇතුළට. මෙතනින් තමයි එන කට්ටිය එළියට එන්නේ. ලංකාවේ එයාපෝට් එක වගේ තමයි කටුනාගේ එයාපෝට් එක වගේ තමයි. මෙම ගහලා තියෙනවා ඉතින් නම්බර්ස්. ඔයාලගේ වාහනේ ආවොත් ඉතින් පාක් කරගන්න ඕනේ. බලන්න ඉන්නේ තාම එළියට ආවේ නෑ. පොදුවේ තමයි ඉතින් පාක් එළියට ගත්තාම අම්මා එනකන් තමයි බලන්නේ. ලේසි නැත්තම් මෙතනින් තමයි ඉන්නේ මට මේ පැත්ත පෙන්නන්න බෑ. එළියට ආපු ගමන් ගන්නම්. මෙතනින් තමයි කට්ටිය එළියට එන්නේ. ඉතින් එන කෙනාව ගන්න කට්ටිය ඉතින් බෝඩ් අල්ලගෙන මල් මාලා දාලා තමයි පිළිගන්නේ. මෙතනටලා තමයි ඔයා ඉන්න ඕනේ. ඔයාගේ කවුරුරි එයාපෝට් එකේ එනවනම්. හන්දියටම අම්මා එක්ක ආව කතාරකට. ඈ? හිතේනේ? අම්මට දැන් මොකද්ද සිතුණු අකරතබ්බය ඉන්න ෆ්ලයිට් එකේදී මොකද අම්මට උනේ? ඒ කියන්නේ එළියට බහැලා අර බෝතලේ අරන් එන්නේ මිනිස්සු දුන්නේ නැද්ද අම්මට? නෑ නේ. කටාරකට තහනම්. not allowed. ගණන් ගත්තේ නෑ ඌ. ඉතින් ඕක ඉවල වුණේ කොහම හරි බෝතලේ මට වැඩක් නෑ අම්මා අපේ වටින්නේ. දිස්සිය බෝතලයක්. නෑ ඒක උනේ ඇත්තටම මේ අයියා බෝතලේ දාලා ලොකු බෑග් එකේ එයා හිතලා තියෙන එක ලංකාවට යයි කියලා. ඔව්. ඉතින් වීසා එක මං කිව්වේ B6 වීසා එකේ තමයි අපි අම්මව ගෙනාවේ මේ කටාර එකට. ඔයාගේ කටාර ID එක තියෙනවා නම් 6 වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. රියල් 400 යන්නේ වීසා එකට. තමන්ගේ කටාර ID එකක් තියෙනවා නම් අම්මව තාත්තව නංගිව මල්ලිව අයියා අක්කව දෙන්න ගන්න පුළුවන්. නැද්ද? දැන් අපි කාලෙමු. යන්නේ. අම්මේ. එහෙනම් කොහොම තමයි ඉතින් කටාරකට එක්කව දෙන්නේ කියලා අම්මා ඉතින් අම්මේ මොකද්ද කියන්න තියෙන්නේ කටාරේ කොහොමද? හොඳයි. කටාරේ is good. ඉතින් මට කියන්න තියෙන්නේ මේවයි අම්මා හරි ෆැමිලි එක හරි හස්බන්ඩ් හරි වයිෆ් හරි එක්කෙනවා නම් 1 month visa එකක් හම්බ වෙනවා 6 visa එක. ඒක වාගේ කටාර ID එකට හම්බෙන visa එකක්. ඒක ගන්න පුළුවන්. ඒකට රියල් 400යි යන්නේ. ඉතින් ඒක ඇප්ලයි කරලා ඔයාගේ ආදරවන්තය එම නැත්නම් ෆැමිලි එක එම නැත්නම් අම්මව කටාර වලට ගෙන්න ගන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ආදරේ අහසදලා ඉලෙන්නම්.